ටර්න් වුණේ ගොඩක් අපහසුතාවයන්වලදී. දරුවෝ මට ඇවිල්ලා කියනවා ඒ ලෙවල් පන්තිවලදී සර් ප්‍රතිඵල ගත්තා විශ්වවිද්‍යාලයට යන්න බැරි වගේ. හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරි නම් ඒ දරුවාට දෙන්න බැරි නම් ඒ ගුරුවරයාට වැදෙන්න බැහැ. මේ ක්ෂේත්‍රය තුළ කුමන හෝ ආකාරයක නවීකරණයක් කරන්න ඒ පුරෝගාමී විදියට කටයුතු කරේ. මන් ළඟට ඇයි සල්ලි ගෙවලා දරුවෝ එවන්නේ? දෙමෝපියන්ගේ සල්ලි. මම ඒ කාර්යය කරන්න ඕනේ. නැත්නම් දරුවෙක්ට මාව එපා වෙනවා. හරි වැරෑරුම් කාරණාවක් කිව්වේ විශේෂයෙන් මේ රටේ අධ්‍යාපන බලධාරීන්ට අයිවා ආදරණීය දුවා දරුවනි දෙමව්පියනි අද දවසේ මගේ ආරාධිතයා ලංකාවේ ටියුෂන් ක්ෂේත්‍රයේ ගෝඩ් ෆාදර් විදියට අපි ඔහුව හැඳින්වුවොත් එතන වරදක් නැහැ. one and only බණ්ඩාර දිසානායක. අයිවන් බණ්ඩාර සර්. අයිවන් සමන්. අපි කෙලිම කතා බහට අවතීර්ණ වෙමු. මම කැමතියි දැනගන්න බණ්ඩාර සර් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා කොච්චර කාලයක් දැනට දශක 3කට අවුරුදු 30කට එහා කාලයක් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නවා සමන්. බණ්ඩාර සර් කොහොමද ඉස්සලාම හිතුනේ මම ටියුෂන් කරන්න ඕනේ කියලා? ටියුෂන් කරන්න ඕනේ කියලා සමන් කිසි තැනක පොඩි කාලේදීවත් ඊළඟට කැම්පස් එද්දීවත් කිසිම අවස්ථාවක හිතුන්නේ නැහැ. නමුත් මට මගේ විශ්වවිද්‍යාල ජීවිතේ පවත්වාගෙන යාමේදී ආර්ථික ප්‍රශ්න තිබුණා. දෙවෙනි කාරණේ මම උගන්වන්න කැමති උගන්වන්න පුළුවන්කම තියෙන බව විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ මගේ යාළුවන්ට යම් දේවල් කියලා දෙද්දි මට තේරුණා. දැන් බණ්ඩාර සර් උගන්වීමේ ආසාවක් තිබුණා නම් බොහෝ පහසුවෙන් ඔබට තිබුණ උපාධිය සම්පූර්ණ කළා රජයේ පාසලක ගුරුවරයෙක් විදිහට සේවයට යන්න. රජයේ පාසලක ගුරුවරයෙක් විදිහට සේවයට යනවා කියන අරමුණක් මගේ තිබ්බේ නැහැ. රජයේ රැකියාවක් කරනවා කියන අරමුණ තිබ්බෙත් නැහැ මට. මට ඕනේ වෙලා තිබ්බේ කොහොම හරි මගේ දරිද්‍රතාවයෙන් පෙළෙන අපේ අම්මලා අයියලා මේ අය මම මේ එවලා තියෙන කාර්ය තුල ඉඳලා කොහොමද ඒ අයගේ පසුබිම ඉස්සරහා දාන්නේ කියන. සර් ඔබ ටියුෂන් ගියා? මම ඇත්තටම A level පන්තිවලදී එක විෂයකට ගිහින් තියෙනවා. ඒ අවසාන හරිය. ඒ ආර්ථික විද්‍යාව. දැන් බණ්ඩාර සර් ටියුෂන් දෙන්නේ ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. සහ ඊට අමතරව ව්‍යාපාරත් ඇයි සර් මේ ඉකෝන් වලට විතරක් ආර්ථික විද්‍යාවට විතරක් ටියුෂන් යන හේතුව? ඇත්තටම මම A level පන්තියේදී මට ආර්ථික විද්‍යාව මුලදී ගොඩක් බෑ. නමුත් හොඳ ගුරුවරයෙක් ඉස්කෝලේට ආවා. ඔහු දක්ෂ ලෙස ඒක ඉගෙනුවා. මට ඇත්තටම මේ විෂයට ආසයි හිතුණා. ඉන්පසු තමයි ඔහුගේම ඇත්තටම පන්තියකට තමයි ගියේ ටික කාලයක්. ඒ තුල තමයි ඇත්තටම මට මේ විෂයේ තියෙන ගැඹුර, මේ විෂයේ තියෙන තර්කානුකූල බව මේ ඔක්කොම දැනුණා. කොහේද පාසල් ගියේ සර්? මම 9 වසර දක්වා ගියා අපේ ගමේ පානියම් කඩවල මහා විද්‍යාලයේ කියන ඉස්කෝලේට. O level වලදී මම ආවා අනුරාධපුර නගරයට ආසන්නයේ නගරයේ වගේ තියෙන නිවත්තකේ විද්‍යාලයට. එතනින් O level වලින් පස්සේ අනුරාධපුර මධ්‍යම විද්‍යාලයට එනවා. දැන් සර් අපි ලස්සන තාක් මතුවෙනවා මේ කතාවේ අතර මැදදී පාස්කලේ උගන්වපු ගුරුවරයාගෙන් තමයි සර් ගිහිලා ටියුෂන් ගන්නේ. ඔව්. මේ වෙනකොට ලොකු කතාබහක් සමාජයේ ඇති වෙලා තියෙනවා පාසල් ගුරුවරු පෞද්ගලික පන්ති කිරීම සම්බන්ධයෙන්. එතකොට සර් මොකද හිතන්නේ දැන් සර්ගේ ජීවිතයට යම්කිසි ආලෝකයක් වෙන්නේ ඒ අවස්ථාවමයි. ඔව්. මේ අවස්ථාවේ විවේචනය වෙන්නේ ඒ අවස්ථාවමයි. මෙතන තියෙනවා ගක්ෂණයක්. බණ්ඩාර දිසානායක අධ්‍යාපන වේදිකාව. කොහොමද මේක විග්‍රහ කරන්නේ? පාසල් ගුරුවරයෙක් ටියුෂන් කරනවා කියන එකේ මොකද්ද තියෙන වරද? රජයේ වෛද්‍යවරයෙක් පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක සේවය කරද්දී මොකක්ද තියෙන වරද? ඊළඟට රජයේ ඉංජිනේරුවෙක් පෞද්ගලිකව ඒක කරා කියලා මොකක්ද තියෙන වරද? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? මම දකින්නේ නැහැ. දැන් උතර මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් මට මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් ඔබ කිව්ව විදිහට වෛද්‍යවරයෙක් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක. විදිහට මගේ ආරෝග්‍ය ශාලාවේ බෙහෙත් දෙනවා. හවසට ඇවිල්ලා ඩිස්පැන්සරි වැඩ කරනවා. ඉංජිනේරුවෙක් වෘත්තියෙන් මොකක්ද සමාගමක රජ ආයතනයක වැඩ කරනවා. පෞද්ගලික වැඩ කාමයක කරනවා.
අපි පාසල් ගුරුවරේ පාසලේදී තමන් නිවැරදිව අධ්‍යාපනය දෙනවා නම් ඒ පන්තියේම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ට නැවතත් පුද්ගලිකව මුදලක් අය කරලා උගන්වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඔය එක්කෙනෙක් දෙන්නෙක් ගැන සමහර කතා කරන්නේ. සමහර ගුරුවරු ඉන්නවා. මං පන්තියේ උගන්වන ළමයි එක්කෙනෙක්වත් මගේ ටියුෂන් පන්තියට එන්න එපා කියන ප්‍රතිපත්තියක් තියෙන ගුරුවරු ඉන්නවා. එහෙම නැති අය ඉන්න පුළුවන්. ඒක තමයි කිව්වේ. තමන්ගේ වෘත්තිය නිසියාකාරව කරලා නැති එකනේ. මං කිව්වේ ඒකයි. තමන්ගේ වෘත්තිය නිසියාකාරව කරා නම් ඇත්තට මේ කරන ගමන් මේ කරන එක වෙන කතාවක්. ඔබ ශේෂ්ත්‍රයට එන කාලේ දැන් ඔබ මම හිතන්නේ දශක 4කට ආසන්න කාලයක් 3කට වඩා කාලයක් ඉඳලා තියෙනවා. ඒ කාලේ මේ ශේෂ්ත්‍රයට පිවිසීමේ හැකියාව සහ ඒ කාලේ තියෙන ප්‍රවණතාව සහ අද පවතින තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? ඇත්තටම ඒ කාලේ මේ ක්ෂේත්‍රයට එන එකත් අමාරුයි හැදෙන එකත් අමාරුයි. හේතුව ඒ කාලේ කවුරු හරි ගුරුවරයෙක් නිසියාකාරව උගන්වන්නේ නැත්නම් හරියට යම් දෙයක් දෙන්නේ නැත්නම් හොඳ ප්‍රතිඵලයක් ගන්න බැරි නම් ඒ දරුවාට දෙන්න බැරි නම් ඒ ගුරුවරයාට හැදෙන්න බැහැ. ක්ෂේත්‍රයට ඒම අපහසුයි කියලා කියන්නේ ඒ තුල සමාජ ජාලා අපිත් එක්ක තිබෙන්නේ නැහැ. අපි මොනවා හරි හෑන්ඩ් බිලක් ගන්නවා. දරුවන්ගේ කටින් කට යන රාවය ඇරෙන්න ටීවී දැන්වීමක්වත් දැම්මේ නැහැ ඒ කාලේ. පත්‍ර දැන්වීම් දාන්න පටන් ගත්තේ මම නැත්තේ. හෑන්ඩ් බිලක් ගහලා සමහරට බෙදෙනවා. ඒ හැරෙන්න වෙන කිසිදු ආකාරයක නැහැ. හැබැයි මම හිතන හොඳම ප්‍රවර්ධනයේ දරුවෙක් කියනවා තව දරුවෙක් ගිහිල්ලා හොඳ සර කෙනෙක් කියනවා මේ පන්තියට යනවා. ඒක තුල එන දරුවන්ගේ වර්ධනය තමයි ඇත්තට මේ ගුරුවරයා ඔසවලා තබන්න ප්‍රබලව බලපෑම. මට මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා එක ළමයෙක් දෙන්නෙක්ගෙන් පටන් අරගෙන ළමයි 1000ක් දක්වා වැඩි කරන්න මම හිතනවා අවුරුදු 10කට ආසන්න වුණා කල් ගත වුණා. අද එක TikTok එකක් දාලා අද සමාජ ආධාරහ එන්න පුළුවන් ඉන්නවා. බලනකොට ලංකාවේ ටියුෂන් වල නව ප්‍රවණතා හුඟක් අරගෙන ඇවිල්ලා තියෙන බණ්ඩාරස මේ කියන විදියට පුවත්පත් දැන්වීමකින් ප්‍රසිද්ධ කරලා තියෙන ටියුෂන් ගැන එහෙනම් ඔබ තමයි මුලින්ම. පත්තර දැන්වීම විතරක් නෙමෙයි සමහර. ඔව් මම හිතන්නේ සමහරට මතකයි. බොහොම ලස්සන නිබන්ධනයක් දෙන්න පටන් ගත්තා අපි. මතකයි. ඊළඟට මේ ක්ෂේත්‍රයේ තුල කුමන හෝ ආකාරයක නවීකරණයක් කරනවා. ඒ පුරෝගාමී විදියට කටයුතු කරේ අපි. ස්ක්‍රීන් එකක් දාලා උගන්වන්න පටන් ගත්තා අපි. ඊළඟට තාක්ෂණය මේ ක්ෂේත්‍රයට ගෙනාවෙනවා. ඉතින් ඒ ඔක්කොම පුරෝගාමී විදියට අපි කරපුවා. පටන් ගත්ත රේල්වේ එකෙන්ද? නෑ. මම පටන් ගත්තේ ඉස්සෙල්ලා ගෙදරකට ගිහිල්ලා දරුවෙක් දෙන්න උගන්වලා ඊට පස්සේ පිළියන්දල ඒත් මගේ යහළුවෙක් මාව එක්කන් ගිහිල්ලා එතන ළමයි 6-7කට මම ඉගෙනුවා. ඒත් එක්කම මාත් එක්ක එකමස් කරපු ගුරුවරයෙක් කිව්වා මේ නුගේගොඩ වගේ පැත්තකට යන් කියලා මම චුට්ටක් ඇත්තටම සමන් මේ නගරයකට එක සැරේ ගිහිල්ලා උගන්වන්න පොඩි බයක් තිබ්බා. මේ බයක් කියන්නේ අපි ටිකක් මේ ගම් වලින් ආවායි විදියට මේ දැවැන්ත එක්කට අපි කොහොමද යන්නේ කියලා. එයා ටිකක් ඇත්තටම බෝ දැන් අසවුත් ඉන්නේ යාළුවෙක්. එතකොට ඊට පස්සේ තමයි නුගේගොඩ ඔය හරියටම හන්දියේ භෝග හයට ඔතන යට ඔය ඉලෙක්ට්‍රික් අරම කඩක් තියෙන උඩට අපි ආවේ ඒ උඩ තට්ටුවේ ඔළුවල හරි මොනවා හරි පන්තියක් තියෙන වෙලාවට තමයි අපි අහලා එතෙන්ට ඉස්සල්ලාම ආවේ. එතන ලොකු කටවුට් එකක් එහෙම දාලා එතනින් තමයි ආරම්භ කරේ. එතනින් තමයි රේල්වේ යන්නේ කියලා. රේල්වේ වලට අපි එනකොට ඒ විශාල ශිෂ්‍යයෝ 1000කට වැඩි හිටියා ඒ කාලේ. ඒ කියන්නේ පටන් ගන්න කොච්චර කාලෙකට පස්සේද ඒක ඒ ඇත්තටම රේල්වේ යන්න මම යද්දි 1990 විතර. එතනින් සක්කේක කොහොමද ගොඩ නැගෙන්නේ? ඒතර ඇත්තටම එතන දැන් හැම වෙලාවකම මම යම් දේවල් කරද්දි මට කරන්න උනේ තියෙන අභියෝගයත් එක්ක. මම ටර්න් උනේ ඇත්තටම අභියෝගයත් එක්ක. ඔව්. රේල්වේ ආයතනය රිජනල් සෙනරත්න කියලා කෙමිස්ට්‍රි කරපු ගුරුවරයෙක්ගේ මම හිතනවා ඔහු රෙන්ට් එකට අරන් තිබ්බේ බදු හරි. ඊට පස්සේ එතන උඩ නඩුවක් තිබුණා. ඒක දිගට ඇදී තිබ්බ එක. එක සැරේ නඩුව අයිති අය දිනුවා. මෙතන යන්න කිව්වා. තීන්දුවක් දුන්නා. රේල්වේ වැහුවා. ඔව්. එක සැරේ කම්බි ගහලා වැහුවා. ඔව්. කොහෙද යන්නේ? ඊට පස්සේ ලීඩ්ස් කියලා අරුණ රාජ මන්ත්‍රීගේ තැනක් තිබුණා. එතෙන්ට මං ගියා.
මට එතන ඉඩ මදි. ඒ අතරතුර තමයි මට ඇත්තටම ඊළඟ මොකද්ද කරන්න කියලා තීරණයක් කරන් තිබෙන්නේ. ඒ අතරතුර තමයි මම මේ සත්‍ය කියන ඔය තැන මෙතන ඇත්තටම ටියුෂන් පන්තියක් කරන්න තරම් දැනකට නෙමෙයි මම එතන පොඩි ඉඩමක් කරන් තිබ්බා. කොහෙද 30 ගානක් තිබ්බා එතන. එතෙන්ට වෙන යන්න තැනක් නැති නිසා මෙතන මොකක් හරි අටව ගමු කියන මට්ටමේ ඉඳලා තමයි එක මේ සති කීපයක් ඇතුළත මෙතෙන් ඊට පස්සේ ලංකාවේ ටියුෂන් ශාස්ත්‍රයේ දරුවෝ ඉතින් මතක අපි ඉගෙන ගත්තේ නිකන් මඩු වගේ තැන් වලනේ. වෙඩින් බැන්කට් වගේ හෝල් හැදුවේ පන්නරිසනයි. පළමු වරට AC කරපු ශාලාවක දරුවෙක්ට වාඩි වෙන්න දුන්නේ. ඒ සමන් අපි එක සැරේ කරපු කියන්නේ නෙමෙයි. පළවෙනි දවසේ දරුවෙක්ට යන්නේ එතන টয়ලට් එකක්වත් තිබ්බේ නැහැ. කන්න මාළු පාන එකක්වත් තිබ්බේ නැහැ. වාඩි වෙන්න හරියට ඩ්‍රෙස් එකක් තිබ්බේ නැහැ. AC තිබ්බේ නැහැ මුලදී. නමුත් අපි මේක වහාම ඩිවෙලොප් කරගෙන ආවා මේ ක්ෂේත්‍රයේ මීට වඩා වෙනස් වෙන්න ඕනේ කියන මට්ටම. එතනින් තමයි මේ ක්ෂේත්‍රයක් කරන්නේ. ඒ විතර නෙවෙයි අපි තමන්න මතකද මම දන්නේ අපි ඒ පන්තියක දරුවෙක් කාට හරි ආර්ථික අපහසුතාවයක් තියෙනවා නම් ඒ දරුවට ඉගෙන ගන්න බැරි හේතුවක් නැහැ. මට ඇවිල්ලා කිව්වා මට ඉගෙන ගන්න කාඩ්යක් දෙන්න. අමහර ඇලෙක්සැන්ඩ්‍රා පන්තියක් මට මතකයි. ළමයි 100ක් විතර හිටියේ. ළමයි 50ක්ම ඉදුනේ. සර් සාමාන්‍ය උසස් පෙළ දරුවෙකුට උගන්වනවා නම් අදාළ විශේෂයෙන්ට අනුගත වූ සාමාන්‍ය උපාධියක්වත් තිබිය යුතුයි කියන දරසව ඉන්නවා. මෙමය සමයි. මම බුද්ධලි විද්‍යාව. මම 3 වෙනි අවුරුද්දේ ඉඳලා විශ්වවිද්‍යාලේ 3 වෙනි අවුරුද්දේ ශිෂ්‍යයෙක් විදිහට මම ටියුෂන් පටන් ගන්නවා. මට හැබැයි ඒ A-level දරුවෙක්ට උගන්වන්න බැරිකම තිබ්බේ නැහැ. හැබැයි මට මම තියවන්නන්දි වරදින දැන් තියෙනවා, අඩුපාඩු තියෙනවා, හදා ගන්නවා. ඒ අවශ්‍යතාවය මට තිබුණා. ළමයි දන්නවා මම තාම කැම්පස් එකේ යන්නේ. කියන්නේ ඔබ පිළිගන්නවා උපාධියක් අවශ්‍යයි කියන්නේ. උපාධියක් තියෙනවා නම් හොඳයි. මොකද මට මතකයි සර් මම ශිෂ්‍යෙක් විදියට සරි පන්තියේ ඉන්න කාලේ අපිට අවසාන අවුරුදු උසස් පෙළ ආසන්න අවස්ථාවේදී වෙනකොට සර් දීපු ටියුට් එකේ තියෙනවා විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ප්‍රශ්න 4ක් පහ. අනිවාර්යයෙන්. එතකොට සර් කියනවා මේ විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න කීපයක් මම දාන්නේ ඕගොල්ලන් විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවකදී ඕගොල්ලන්ට යම්කිසි පිටුවහලක් මෙතනින් ලැබේ සහ අමතර දැනුමක් විදියට. ඒක සර් කරන්න පුළුවන් උනේ සර් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබාව උපාධිධාරියෙක් හන්දා. ඔව්. මේ ප්‍රෝග්‍රෑම් එක මම මේ concept එක බිල්ඩ් කරනකොට අන්නේ සර්ගේ වචන මගේ ඔළුවේ තිබුණා. ඒ කියන්නේ දැඩි ලෙස මේකේ මේ උපාධියක් තියෙන කෙනෙක්ට යහපත්ව මේ ක්ෂේත්‍රයේ හසුරවන්න මේ විෂය හසුරවන්න පුළුවන් කියන මතය වෙන්නේ. මම ඒක පිළිගන්නවා. හරි බණ්ඩාර සර් අපි කලින් ප්‍රශ්නෙකට උත්තරය දෙනකොට සර් කිව්වා මේ ක්ෂේත්‍රයට දැන් ඕන විදියට එන්න පුළුවන්. රැඳීමේ තමයි අපහසුව තියෙන්නේ. දැන් මේ ඕන තරම් TikTok එකක් කරලා වුණත් ක්ෂේත්‍රයට එන්න පුළුවන් ළමයි 100 200ක් හොයාගෙන තියෙනවා. ඒක ඇතුලේ සර් කියන්නේ ඒ වගේ මැජික් පෙන්වුවහම උනත් මැජික් කාර්යයට උනත් දැනුම නැතුව ඇවිල්ලා දරුවන්ට උගන්වන්න පුළුවන් කියන එකද? යම් කාලයක් පුළුවන්. එතකොට ඒ දරුවෝ පවුනේ. අනිවාර්යයෙන්. දැන් උදාහරණයක් විදිහට මම කොවිඩ් වලින් පස්සේ ඔන්ලයින් පන්ති කරනවා. කවුද මේකේ වැඩිපුර ඔන්ලයින් එකේ හිටියේ? ඔයාලා බලද්දි ගුරු. මම උගන්වන විදිය, මගේ නිබන්ධනය, මගේ කතා කරන විලාසය සියලු දේ දැන් තියෙනවා. ඉතින් මොකද්ද සමන් කියන්නේ? එයාට ඒක කටපාඩම් කරන් ගිහින් මම අවුරුදු ගණනාවක දැනුමක් එක්ක මම උගන්වනවා. මම කරන විහිළුව ඒක ගැළපෙනවද නැද්ද? මම අවුරුදු ගණනාවක් එක මම අධ්‍යයනය කළා මම ඒක කරන්නේ. මේක දරුවට හොඳයිද නැද්ද? දරුවට මනසට මේක වදිනවද නැද්ද? එයාට දුක හිතෙන එකද? අපි හැම එකක්ම කාලයක් තිස්සේ අත්දැකලා කරන්නේ. ඒ සියලු දේ ගෙඩි පිටින් දැන් තියෙනවා. ඉතින් නම ප්‍රසිද්ධ කරගෙන සමාජ ජාල තුල තමන්ගේ තියෙන දේවල් ඔක්කොම පෙන්නගෙන මම
මෙහෙමයි උගන්වන්නේ කියලා පළවෙනි පාඩම හොඳට පාඩම් කරන් ගිහිල්ලා එයාට කතා කරන්න දක්ෂ නම් ඒකට උගන්වන්න පුළුවන් නම් මේ ටික කරන් ගෙනියන්න පුළුවන්. මොනවද සතින් දැන් මේකට ප්‍රථම උපාධිය හැරෙන්න මොනවද සම්පූර්ණ කරලා තියෙන්නේ? ප්‍රථම උපාධිය විතරමයි මගේ තියෙන්නේ. එතනින් එහාට අධ්‍යාපනය ඉදිරියට ගියේ නැහැ. ගියේ නෑ. ඇයි සර්? මට ඇත්තටම එහෙම දැන් මාස්ටර් එකක් කරන්න හෝ PhD එකක් කරන්න හෝ ඇත්තටම මට මම කැමතියි ඇත්තටම ඉගෙන ගන්න. මොකද මම මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ මට එතනින් එහා ඇත්තටම ඔය ක්ෂේත්‍ර විතරක් නෙමෙයි පුද්ගලිකව තව ක්ෂේත්‍ර සම්බන්ධව මම හිතන්නේ සංගීතය. ඔව්. නමුත් තමයි මේ කිසි දෙයකට මට ඇත්තටම ඔළුව යොමු කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම මේක මතම හිටපු කෙනෙක්. ඉතින් මට ඒ නිසා ජපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයෙන් ගත්ත උපාධිය තියෙනවා. ඒක සර් පන්ති සාමාර්ථයක්ද? පන්ති සාමාර්ථයක් නෑ. බොහොම අවංකව කතා කරනවා හරි කැමතියි. මොකක්ද සමන් මට තියෙන දේ. ඔව්. මගේ අනිත් පැත්ත ගන්න. මට මේ වෙනකොට 10-15 දෙනෙක් කතා කරලා තියෙනවා සර් ඔයාලට ආචාර්ය තනතුර දෙන්නම් ගන්න සල්ලි සතක්වත් එපා සල්ලි වලට කතා කරලා තියෙනවා. ඩොක්ටරේට් එක දාගන්න මේ මොකට වාගේ කතා කරලා හැම දෙයකටම වැදගත්. මට සුදුසුකම නැතුව ඒ තනතුර එපා. මට මේ ප්‍රමාණවත්. මම කිසිම වෙලාවක සමාන එවැනි මගේ අධ්‍යාපන සුදුසුකමක් නැතුව මම තනතුරු යටින් දාගන්න මිනිස්සෙක් නෙමෙයි. මට එහෙම අවශ්‍යයි. එහෙම කියමනක් තියෙනවානේ. ටියුෂන් වල ඉන්න පුළුවන් තරුණකම තියෙනවා. ලස්සන තියෙනවා. ටික ටික වයසට යනකොට ඔය ටියුෂන් හරියන්නේ නැහැ කියලා. හැබැයි දැන් මේක ආමන් වගේ බණ්ඩාර දිසානායක තරුණ දරුවන්ට උගන්වනවා. ඒක කොහොමද ඔබට අදාළ නොවුනේ? කෙනෙක් වයසට යනවා කියන්නේ එයාගේ තියෙන මුහුකුරා බව වැඩි වෙනවා. එයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක වැඩි වෙනවා. එයාට තියෙන පරාසය ගොඩාක් වැඩි වෙනවා. ඒ තුල බොහෝම අලුතෙන් එන කෙනෙක්ට වඩා එයාගේ දැනුමින් දරුවෝ සම්බන්ධ කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහරවිට අපි යන්නේ තරුණ ළමයි ඉස්සරහට. අපි හැම වෙලාවකම උත්සාහ කරනවා අපි බොහොම ප්‍රියමනාප විදිහට ඒ දරුවෝ ඉදිරියට යන්න. මම මට ආදරේ නොකර මම ලස්සනට ඉන්න මම උත්සාහ කරන්නේ නැතුව සමහර මට තව කෙනෙක්ට යම් දෙයක් කියන්න බැහැ. ඒ විතර නෙමෙයි අපි හැමෝම කැමති අපේ නම දැනක් කියනවාට අපි සමාජය තුළ පිළිගැනීමට ලක් වෙනවාට අපි කෘතඥ මිනිස්සු. ඒ නිසා ඒක පවත්වාගෙන යන්න අපි හැම වෙලාවකම උත්සාහ කරනවා. මොනම යන්ද කියලා නෙමෙයි. උත්සාහ කරනවා. හැබැයි මේ තුල හැමදාම මේ ගහේ අරටුව හරියට තියෙනවා. මං යන්නේ ඇයි පන්තියට? මම යන්නේ උගන්නන්න. මං හරියට උගන්නන්නේ. මන් ළඟට ඇයි සල්ලි ගෙවලා දරුවෝ එවන්නේ? දෙමෝපියන්ගේ සල්ලි. මං ඒ කාර්යය කරන්න ඕනේ. හැබැයි අර අයිසින් ටිකක් අපි ළඟ තියෙනවා. නැත්නම් දරුවෙක්ට මම එපා වෙනවා. මම දිහා බලන් ඉන්න බැරි නම් පැය 4-5 මට උගන්නන්න බෑ. ඒ නිසා මේ තරුණ බව වයස කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. කාර්ය මොකද්ද කියන එක අරවත් ඒ වගේම ඒ තුල තියෙනවා. ඔබ ටියුෂන් ශාස්ත්‍රයෙන් එහාට ඇවිල්ලා මේ වෙනකොට පෞද්ගලික විශ්වවිද්‍යාලයක හිමිකාරයෙක් වඩපත් වෙනවා. ඔබට කොහොමද හිතුනේ මම අනාගතයේ සඳහා යම්කිසි ඉදිරි ගමනකට යනවා නම් මම යන්න ඕනේ අධ්‍යාපනයේම ඉදිරිය කරා කියන මේ සංකල්පය වල එන්නේ කොහොමද? මම හැම වෙලාවකම මුලින් කිව්ව මට ටර්න් වුණේ ගොඩක් අපහසුතාවයන් වලදී. දරුවෝ මට ඇවිල්ලා කියනවා ඒ ලෙවල් පන්ති වලදී සර් ප්‍රතිඵල ගත්තා විශ්වවිද්‍යාලයට යන්න බැහැ ඉවරයි. ඒක රික්තයක් තියෙනවා. ඊට පස්සේ පුජ්‍යලික විශ්වවිද්‍යාලයේ කාලේ මම මේක ආරම්භ කරන කාලේ පුජ්‍යලික විශ්වවිද්‍යාල තිබ්බේ මේ තරු පහේ හෝටල් වල පිටරටත් එක්ක සම්බන්ධ. ඒවේ මිල විශාල වශයෙන් වැඩි. ඕකමගේ හිතේ තිබ්බා. හිතේ තියන මට හිතුණා ඇත්තටම මම කල යුත්තේ ඊළඟ choice step එක මේක තමයි. ඒ නිසා විශ්වවිද්‍යාලය තමයි. දැන් ඇවිල්ලා පෞද්ගලික අධ්‍යාපනය ආයතනයක් පවත්වගෙන යන්නේ එහෙම එකක් කියනවනේ. ඒක පෞද්ගලික. රාජ්‍ය අධ්‍යාපන පද්ධතියකුත් තියෙනවා. මේ රාජ්‍ය සහ පෞද්ගලික ලෙස අධ්‍යාපනය බෙදීම සම්බන්ධයෙන් සර් දෙයින් කොහොම විග්‍රහයක්? මම නම් හරිම විරුද්ධයි සමහරවිට.
අපි දෙගොල්ලෝ සම්බන්ධයක් පිටරට එහෙම නැති. මේක වෙන් කරලා බෙදලා දෙගොල්ලෝ මේ තරංකාරී අනේක නෙමෙයි වෙන්නේ. අපේ ඉස්කෝලේ ගිහිල්ලා උගන්වන්න පුළුවන්. මේ අතරතුර යම් දේශනයක මොකක්ද? කැමතිද? වාසයට මම හරිම ආසයි. හැබැයි අපේ නම කියන්නේ සමහර විට අපි ඉගෙන ගත්ත අය ගන්නදී අකමැත්තක් නැහැ. අපිත් එක්ක සමහර විට බොහෝම හිත තුළ වෙනස්කම් අපි ටියුෂන් ගුරුවරු කියලා ඉන්න ගුරුවරයෙක් දරුවෙක් කිව්වොත් දේශනයට අරසලා ගෙන්න මොකද අපෝ ඔයා ටියුෂන් කාර්යය. ඇයි ටියුෂන් කාර්යය? ඉතින් මම අන්න උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම එතන රජයේ හොඳ ගුරුවරයෙක් ඉන්නවනම් අපි ඇත්තටම වුණොත් අපේ පන්තියට එක් කරන්නේ ඇයි? අපි සම්බන්ධයක් තියෙනවා නම් සමහර මේ කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධතාවය තමයි ඇත්ත. දැන් අද තියෙනවනේ ඇත්තටම මේ බිස්නස් වල තියෙනවනේ මේක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්. ඒ නිසා මේක මේ ක්ෂේත්‍රයටත් ආවනම් කොච්චර අගරේද? ඇත්තටම විශ්වවිද්‍යාලවල අපිට එන්න කියලා තමයි. ඔන්ටර්ප්‍රනර්ෂිප් මොනවාරි දින එකදී අපි ඇවිල්ලා කතා බහ කරනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපි ගිහිල්ලා කතා කරනවා. ඉතින් ඒක තියෙනවා ඇත්තට. දැන් මේ විශ්වවිද්‍යාලට අපි රජයේ විශ්වවිද්‍යාල දේශකවරු ගෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා මේ උපකාර මේ එලෙවල් වගේ ඔලෙවල් මට්ටමේදී මේක සම්බන්ධතාවයක් නැහැ ඇත්තට. මේක තමයි මේක කැඩෙන්න බිඳෙන්න තවත් හේතුවක්. ඔව් බොහොම හොඳ අවසානයකට අපිට එන්න පුළුවන් වුණා මේ සාකච්ඡාවේදී. මම හිතන්නේ හරි වැරෑරුම් කාරණාවක් කිව්වේ විශේෂයෙන්ම මේ රටේ අධ්‍යාපන බලධාරීන්ට දෙපාරක් හිතන්න සුසු කතාවක් තමයි අපි බණ්ඩාර දිසානායක සර් කිව්වේ. ආයුබෝවන් සර් අපි හම්බ වෙමු ආපහු දවසක. ආයුබෝවන් සමන් ඇත්තටම මගෙන් ඉගෙනගත්ත මගේ දරුවෙක් ගෝලයෙක් විදිහට මම හරි සතුටින් සමන්විත මේ කතාව බහේ යෙදුනේ. මම මේ වගේ කතා බහ වල ගොඩාක් දෙයක් තියෙනවා. වෙනස් කතා බහක් අද මම හිතන්නේ මම සමන්විත කරේ. ඔයගේ නවෝත්පාදන ගැන වෙනස් විදිහක මේ ස්වරූපයක වැඩසටහන යාම පිළිබඳ මම හරි සතුටක් තියෙනවා.